Hi guys, assalamu alaikum naude. Hi, welcome back Kaswa. අද මම යන්නේ මේ RMV එකට ලයිසන් එක අලුත් කරන්න. ඒ ගැන විස්තර දැනගන්න ඕන නම් මම කියන්න කොහොමද යන ප්‍රොසීජර් එක කියලා. අයි බලමු ලයිසන් එක අලුත් කරන්න මොනවද ඕනේ කියලා. හරි. මුලින්ම මෙඩිකල් එකට අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඕනේ. අපි අපොයින්ට්මන්ට් එකක් දාගන්න හැටි මම මුලින්ම ඔයගොල්ලන්ට පෙන්නන්න. Hi, welcome back Kaswa YouTube channel. අද මම ඔයගොල්ලන්ට කියන්න හදන්නේ අපි කොහොමද අපේ ලයිසන් එක එක්ස්පයර් වුණාට පස්සේ ඒක හදාගන්නේ, කොච්චර වියදමක් යනවද මේ හදාගන්න පිළිවෙල හරි විදිහට දැනගන්න. මොකද මටත් පොඩි ප්‍රශ්න වගේක් වුණා. ඒකින්ද ප්‍රශ්න නැතුව එකපාරින් ඒ ටික හදාගන්න කොහොමද කියලා තමයි මම අද කියන්න හදන්නේ. අපි බලමු මුලින්ම කරන්න මොකක්ද කියලා. අපි සාමාන්‍ය ලයිසන් එක එක්ස්පයර් වෙන්න කලින් මේක කරගන්න. මම නම් කරගත්ත එක්ස්පයර් වුණාට පස්සේ මොකද මම රට ඉදි තමයි එක්ස්පයර්ලා තිබ්බේ. මුලින්ම කරන්න ඕනේ ඊ චැනලින් වලින් අපි දවසක් වෙන් කරගන්න ඕනේ මෙඩිකල් වලට දවසක් වෙන් කරගන්න ඕනේ. මම ඒ මෙඩිකල් එක දවස වෙන් කරගන්න හැටි පෙන්වන්න. ඊට පස්සේ ඒක පෙන්වුවාට පස්සේ ඔයාට යන මුදලත් මම කියන්නම් කොහොමද යන්නේ කියලා. හරි, එහෙනම් අපි බලමු මෙඩිකල් එක දාගන්න. ඔයගොල්ලෝ සර්ච් කරන්න මේ RMV මෙඩිකල් සෙන්ටර් කියලා. එතකොට එනවා e-channeling කියලා එකක් මෙතන. e-channeling driving license medical e-channeling ශ්‍රී ලංකා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට එනවා මේ වගේ බ්‍රාන්ච් නේම් එක. ඔයගොල්ලන්ට මෙතනින් දාන්න පුළුවන් ඔයගොල්ලන්ගේ පැත්තේ තියෙන බ්‍රාන්ච් නේම්. මෙතන අම්පාර, අනුරාධපුර, බදුල්ල, බැතික්ලෝ, ගාල්ල, එතකොට ගම්පහ, බන්තොට, ජැෆ්නා, එතකොට මුලතිව්, අන්න ඒ වගේ තියෙනවා. අපි නම් යන්නේ වේරහැරකට හින්දා අපිට ළඟ තියෙන වේරහැරක හින්දා වේරහැරක දානවා. වේරහැරක දාලා මෙන්න මෙතනින් ඩේට් එකක් බලන්න ඕනේ. ඔයාලට ලේසි ඩේට් එකක් දාලා සර්ච් කරන්න. පළවෙනිදනේ මම දැන් 5 වගේ දාන්නම්කෝ. දාලා සර්ච් කරන මේ වගේ. ඊට පස්සේ අපේ ඩේට් එක දැම්මට පස්සේ මම දෙබ 3 වෙනි මාසේ 5 වෙනිදා. එතකොට ඔයගොල්ලන්ට මේ වගේ පේනවා. 5 වෙනිදා දැන් ටැක්ටිව් අපොයින්ට්මන්ට් 8ක් තියෙනවා. එතකොට මේ වගේ 7ක් තියෙනවා. කියන්නේ 7ට මේක උදේ 7ට 7:30 8 8:30 9 අන්න වගේ තියෙනවා. එතකොට මේ 9 එක මේ ෆුල් වෙලා තියෙන්නේ. 15යි පුළුවන්. ඒ 15ම ෆුල් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ 9 ඒවා කියන්නේ ඒ දවසේ 9ට 15ක් තියෙන එක ෆුල් වෙලා. සාමාන්‍යයෙන් 9 කියන්නේ හොඳ ටයිම් එකක් නේ. එතකොට මේ උදේ මේවා තමයි මේ ටික. ඒ වගේ ඔයාට තියෙන දවසම 12:30 ලාස්ට් දාපන්න පුළුවන් දෙකට තමයි මේ. එතකොට මේක ෆී එකක් තියෙනවා 1500යි and booking fee තියෙනවා. එතකොට මම හිතන්නේ booking fee වලට රුපියල් 105ක් වගේ තමයි කැපෙන්නේ. අපි පොඩ්ඩක් බලමු. දැන් මෙතන 8ක් තියෙනවා. අපි පොඩ්ඩක් available තියෙන රන්ට ගිහිල්ලා ක්ලික් කරලා බලමු. එතකොට මෙතන එනවා ඔයාගේ නම. මෙතන ඔයාගේ නම දාන්න ඕනේ. එතකොට මෙතන ඊමේල් ඇඩ්‍රස් එක. එතකොට මෙතන ටෙලිෆෝන් නම්බරේ, මෙතන ඩෙන්ටි කාඩ් එක. හරිද? ඩෙන්ටි කාඩ් එක දාලා ඔයාගේ මේ වෙහිකල් ටයිප් එක දාන්න ඕනේ. ලයිට් වෙහිකල්ද මේ හෙවි වෙහිකල්ද කියලා. සාමාන්‍ය බර මේ තියෙන ලයිට් වෙහිකල් කියන්නේ සැහැල්ලු වාහන, හෙවි කියන්නේ බර වාහන. එතකොට ඔයා ලෝකල් කේන්ද පොරින් නෙමෙයි ලෝකල් නේ. මේ වීඩියෝ බලනවා ලෝකල් දාන්න ඕනේ. එතකොට මෙතන ඔයාගේ ඇඩ්‍රස් එක දාන්න ඕනේ. හරිද? වළංගු ඇඩ්‍රස් එක දාලා මෙතන පේ කරන්න තියන්නේ ඔයාගේ වීසා කාඩ් එකෙන් මෙතන පේ කරන්න පුළුවන්. මෙති ෆී එකත් එක 1614ක්
කැපෙනවා. ඒ විදිහට තමයි අපි channel link වලින් appointment එකක් දාගන්න ඕනේ. එතකොට මේක දාලා අපි යන්න ඕනේ. අපි දැම්මේ දැන් අපි වේර හැරන්න දැම්මේ. වේර හැරලා RMV එකට තමයි එළිම යන්න ඕනේ. එතනින් තමයි මේ මෙඩිකල් එක කරන්නේ. මෙඩිකල් එක ගත්තට පස්සේ චෝල් එකට යන්න ඕනේ. සාමාන්‍ය ලයිසන් එක ගන්න යනවා වීදම එක් දින සේවාවට යනවා 4500ක්. එක් දින සේවාවට නෝමල් සේවාවට යනවා 3525. ඒ ටික තමයි යන්නේ. එතකොට ඇතුළට ජෙට්ටෙන් ඇතුළට යද්දිම මගලට පින්තුර දාන්න. මම පින්තුර ගත්ත වීඩියෝ කරන්න බෑ. කලබලෙත් එක්ක වීඩියෝ කරගන්න බැරිවුණා. ගේට්ටුවෙන් එළිය ඇතුළට යද්දි අපේ අපොයින්ට්මන්ට් මැසේජ් එක පෙන්වුවට පස්සේ ඇතුළට යන්න දෙනවා. ගියාට පස්සේ එතන තියෙන පොඩි කවුන්ටරයක්. ඒ කවුන්ටරේ අපේ ෆොටෝයක් ගහලා අපි අපොයින්ට්මන්ට් එක පෙන්වුවට පස්සේ මේ වෙලාවට තියෙන කියලා පොඩි ස්ලිප් එකක් දෙනවා. ස්ලිප් එකක් අරන් ඒක යන්න ඕනේ. මම කෙලින්ම ඇද්ද තියෙනවා මෙඩිකල් ගැන ඇවිදගෙන කෙලින්ම යන්න ඕනේ. මම අහට ඒ වීඩියෝ ටික දාන්න. මම වීඩියෝ කරගත්ත පොඩ්ඩක් දාලා එතනටලා ඉඳගෙන ඉන්න ඕනේ. මෙතන මට කියන්න බැරුණා. මෙතන අපේ උසයි බරයි කිරනවා. කිරුවට පස්සේ තමයි එතන ඉඳගෙන ඉන්න ඕනේ. අපේ අංක පිළිවෙලට කතා කරනවා. ඒ කියන්නේ අංක කියන්නේ වෙලාවට කතා කරන්නේ. දැන් අපි සාමාන්‍ය උදේ 8යි 8 කියමුකෝ. 8 ඉඳන් 9 ඉනකන් ඉන්න කට්ටිය එන්න ආයේ වගේ කතා කරනවා මුලින්ම. ඊට පස්සේ ඒගොල්ලෝ ගන්නවා ඇතුළට ගත්තට පස්සේ ඇතුළු චෙක් කරලා කවුන්ටර් එකක් තියෙනවා. එතනින් චෙක් කරලා ඉවරලා දානවා මෙඩිකල් කරන තැනට. මෙඩිකල් එකේ මහ ලොකු දෙයක් කරන්නේ නැහැ. සීනි බලනවා. ඇඟිල්ල පොඩ්ඩක් මෙහෙම කට්ටෙන් කරලා සීනි බලලා ඊට පස්සේ ඇතුළට යන්න කියනවා. එතකොට දික්කයිසන් ඇඳන් ගියට පස්සේ කකුල නවන්න කියනවා දනිස්ස ගාවට එනකම්. සාමාන්‍යයෙන් අර දැන් කලිසම් උස්සන්න අමාරුයිනේ. දනිස්ස ගාවට එනකම් උස්සන්න අමාරු හින්දා මේ ඒ කියන්නේ නවන්න කිව්වට මහ ලොකු දෙයක් කරන්නේ නැහැ. ඒගොල්ලෝ මේ බලන්නේ කකුල පොඩ්ඩක් මේ හොලවලා එච්චර එහෙම දෙයක් තමයි බලන්නේ. නමුත් ඒගොල්ලෝ කියනවා මේ කකුල් දෙක නවා ගන්න කියලා. ඒකට සපත්තු ගලවන්න කියනවා. ඒකට පුළුවන් නම් සෙරප්පු දෙයක් දාගන්න. ඒක ලේසිම අපිට පාස් වෙන වැදගත්. ඊට පස්සේ මෙඩිකල් එක එතන ඇතුළට ගන්නවා. ඇතුළට ගත්තට පස්සේ මේ ඔය අත මෙහෙම ඔය පොඩි එක්සර්සයිස් දෙනවා. අත් කරපන්න ඇස් මෙහෙම ඉල්ලද්දියම ඇස් දෙක මොහොම උඩ බලන්න පල්ලෑ බලන්න ඇස් ඒවා වැඩ කරනවද කියලා. ඊට පස්සේ පොඩි කන්නාඩියක් දානවා. ඒක හැක් මේ වැහෙන තියෙන විදියට ඇස් දෙකම චෙක් කරනවා. ඒක බලන්න ඕනේ. කන්නාඩියෙන් තමයි කියන්න ඕනේ. කියන්නේ පිටිපස්සේ තියෙන බෝඩ් එක ඉස්සර කන්නාඩියක් තියෙනවා. ඒ කන්නාඩියේ මිසි මෙහෙම පෙන්නනවා මේ මොකක්ද තියෙන්නේ කියලා. ඒ අකුරු ටික කියන්න තියෙනවා. ඊට පස්සේ එතනින් තව ප්‍රෙෂර් බලනවා. ප්‍රෙෂර් බලලි වෙලා අසං කරනවා. අසං කළා ආයි අපි මෙඩිකල් එක අර මුලින්ම ආවේ ඉඳගෙන හිටිය එතෙන්ට යන්න ඕනේ. එතෙන්ට ගිහිල්ලා ඉඳගෙන ඉන්න. මොකද අපි හිටිය අතෙන්ටලා ඉඳගෙන හිටියා. අපි දන්නේ නැතුව මොකෝ ඒගොල්ලෝ කියන්නේ නැහැ කොතෙන්ද යන්න ඕනේ කියලා. ඒකින්ද අර අපි මුලින්ම මෙඩිකල් එක අර මුලින්ම ආවි ඉඳගෙන හිටියේ. අන්න එතෙන්ට යන්න ඕනේ. එතෙන්ට වෙලා ඉද්දී අට්ටිය ලවුස් කරලා කියනවා මේ අපේ ඒ බාකෝඩ් නම්බරයක් තියෙනවා. ඒ බාකෝඩ් නම්බරේ කියනවා. ඒතර බාකෝඩ් නම්බරේ අතට පස්සේ කියනවා HOL එකට යන්න කියලා. හරිද? එතකොට අපේ මෙඩිකල් එක ඉවරයි. එතකොට අපේ අපොයින්ට්මන්ට් එක දාගත්ත මෙඩිකල් එකට මේක කරලා ඉවරයි. ඊට පස්සේ HOL එකට යනකොට HOL එක කියන්නේ අර එතන ගහන G කියලා. පේන්නේ G කියලා තියෙන්නේ එතනින් ඇතුළට ගියාම තමයි HOL එක තියෙන්නේ. එතකොට මම දැන් ඔයගලන්ට දාන්නම් නම්බරයක්. මේ නම්බරයට තමයි මේ බුක් කරගන්න ඕනේ. ඒ කියන්නේ කතා කරලා හරි නැත්නම් ඒ වෙබ්සයිට් එකට දාන්නම්. ඒ වෙබ්සයිට් එකට දාලා තමයි අපි අපොයින්ට්මන්ට් එක බුක් කරගන්න. ඒකම දවසේ කරගන්න දෙකම. ඒක ලේසියි. දෙවනුවට කරන්න ඕනේ ඔයා ගහන්න DMT RMB කියලා ගහලි වෙලා මෙන්න මෙතන තියෙනවා අපොයින්ට්මන්ට් කියලා එකක්. ඒ අපොයින්ට්මන්ට් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන එනවා ඔයාගේ ටෙලිෆෝන් මෙතන එනවා ඩෙන්ටි කාඩ් නම්බරේ, ඔයාගේ නම, ෆෝන් නම්බරේ, බුකින් ඩිස්ට්‍රික්ට් ඔෆිස්. දැන් අපි මේ වේර හැරන ඒ වේර හැර කියන එක තමයි මෙතනට දාන්න ඕනේ. ඒ ටික දාලා ඔයාගේ ඩේට් එක මේ ටයිම් එක. එතකොට අපි මෙඩිකල් එකට දාපු ඩේට් එක තියෙනවා නම්
ඒ වගේ දාලා කරන්න. නැත්තං වාට ලේසිම වැඩේ තමයි මෙච්චර දඟලන්න ඕන්නෑ ගන්න මං මෙදා නම්බරට කෝල් එකක් හරිද ඒ කෝල් එක අරක නිවරලා ලොකූ දෙයක් නෑ ඒක ලේසි මේකට පට්ට ලේසි ඒක මේ ඒක රෙකෝඩිංයක් කියන්නේ රෙකෝඩිං එකක් යනකොට වගේ අයිඩිනිකාඩ් නම්බරේ ගහනවනේ වගේ අයිඩිනිකාඩ් නම්බරේ දාලා ඒ විස්තර ටික ගැහුවට පස්සේ මුලින්ම කියනවා කෝල් එක ගත්තට පස්සේ ලැන්ග්වේජ් එක හදන්න සිංහල දෙමළ ඉංග්‍රීසිද කියලා අහනවා එතකොට ඔයා නම්බර් 1 දෙනවා සිංහල දුන්නට පස්සේ වාට කියනවා ඉලක්කම් 9 වියකුර ගහන්න බෑනේ ඉලක්කම් වලින් ඒකින්ද ඉලක්කම් 9 තියෙන ඩෙන්ටිටි කාඩ් එක ගහන්න කියලා ඩෙන්ටිටි කාඩ් නම්බරේ ගහනවා ගැහුවට පස්සේ වාගෙන් අහනවා එක් දින සේවාවක්ද නැත්නම් නෝමල් සර්විස්ද කියලා හරිද එතකොට වාට ඒ කැමති දෙකෙන් චොයිස් කරගන්න පුළුවන් එතකොට වාට එතන අපොයින්ට්මන්ට් එක හම්බෙන්නේ වාට මෙඩිකල් එකට තියෙන දවසේම තමයි හම්බෙන්නේ ඒ කියන්නේ අපේ ID කාඩ් නම් මුලින්ම මේ මෙඩිකල් එක දාලා ඉන්න ඕනේ මෙඩිකල් එක දාලා ඉවරලා තමයි මේක කරන්න ඕනේ මෙඩිකල් එක දාලා ඉවරලා කෝල් එකක් දෙන්න ඒ නම්බරයට කෝල් එකක් ගන්නව නම්බරේ දාන්න ඒකට කෝල් එකක් ගත්තට පස්සේ ඒගොල්ලෝ ඔටෝම ඔයාගේ ඊට පස්සේ ගව්වනේ මේ ඩෙන්ටිටි කාඩ් නම්බරේ ගැහුවට පස්සේ ආයි කියන ඉලක්කම් 10කින් යුත් ඔයාගේ දුරකථන අංකය ගහන්න. එතකොට හරි දුරකථන අංක එකක්වත් වර්ධින් නැතුව හරියට ගහන්න ඕනේ. මොකෝ එකක් හරි වැරදුනොත් ඉවරයි. හරියට නම් දුරකථන අංකය ගහන්න. ගැහුවට පස්සේ ඔයාගේ ෆෝන් එකට DMT කියලා මැසේජ් එකක් එනවා. DMT කියලා මැසේජ් එකක් එනවා. ඒ මැසේජ් එක තමයි අර සිකියුරිටි ගාඩ්ට පෙන්නන්න ඕනේ. ඒ සිකියුරිටි ගාඩ් එක පෙන්නුවට පස්සේ යා කියනවා නම්බර් H හෝල් එකට යන්න කියලා. H හෝල් එකට ගියාම ඊට පස්සේ එතන වාඩි වෙන්නේ එතන ගිහලා පොඩි කැෂි මේ කවුන්ටර් එකක් තියෙනවා. ඒ කවුන්ටර් එකට දුන්නට පස්සේ වාට අතින් ලියපු තුණ්ඩුවක් දෙනවා. අංකයක් දෙනවා. ඒ අංකය අරන් ඉඳගෙන ඉන්න ඕනේ ඉඳගෙන හිටියාම සිකියුරිටි කතා කරන ඇතුළට යන්න කියලා. ඇතුළට ගියාට පස්සේ තමයි මුලින්ම දකුණු අත පැත්තටයි වම් අත පැත්තටයි තියෙන විස්තර ටික කියලා තියෙනවා. ඒ විදිහට කරගන්න තියෙනවා. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඇඩ්‍රස් එහෙම චේන්ජ් වෙනවා නම් කට්ටියගේ දැන් ඔයාට පරණ ID එකක් තියෙන කිව්වම පරණ ID එකේ තියෙන පරණ ඇඩ්‍රස් එක. ඒකට ලයිසන් එකේ තියෙන පරණ ඇඩ්‍රස් එක. ආයින්නේ දැන් අලුත් ගෙදරක නම් අන්න එහෙම ඇඩ්‍රස් එකක් තියෙනවා නම් ඒක චේන්ජ් කරගන්න ඕනේ. තමන් පදිංචි වසමේ ග්‍රාම සේවා සහතිකයක් ඕනේ. ඒ ග්‍රාම සේවා සහතිකය ඒගොල්ලන්ට දුන්නාට පස්සේ තමයි ඒගොල්ලෝ ඒ ඇඩ්‍රස් එකට ඉෂුව කරන්නේ මේ අලුත් ලයිසන් එක. නැත්තම් වන් දින කියන්නේ එක් දින සේවාව නම් ප්‍රශ්නයක් නෑ අපිට වෙලෙම ගන්න පුළුවන් නේ. යන් නෝමල් සේවාවට සාමාන්‍ය මාස 6ක් විතර යනවා කිව්වා ඒ ප්‍රොසීඩර් එකට. ඊට කලින් ගෙනල්ලා දෙන්න කිව්වා මේ ග්‍රාම සේවක සහතිකය. ග්‍රාම සේවක සහතිකය අරගෙන මේ අහන්න කිව්වා කොතනටද මට නම්බර් මතක නෑ ඒක. එතන සිකියුරිටිකින් හරි කාගෙන් හරි අහන්න කිව්වා මේ මට ඇඩ්‍රස් එක චේන්ජ් කරගන්න ඕනේ මේක දෙන්න කොහෙටද කියලා. එන්න තැනට ගිහිලා ග්‍රාම සේවක සහතිකය දෙන්න කිව්වා. එතකොට ඒක ඒ විදිහට කරගන්න පුළුවන් අනිවාර්යෙන්ම. මට වෙච්ච දේ හින්දා මම ඔයගලන්ට කියන්නේ ඒක එක දවසින් වා කරගන්න. ඒක ඔයාට ලේසි. මම ලේසි පහසුයි මේ ඒ දේ කරගන්න. ඊට පස්සේ අපිට මෙඩිකල් එක මාර ස්පීඩ් මාර ක්වික් මෙඩිකල් එක සුපිරියටම කරනවා කියන්නේ පිළිවෙලයි. ඊට පස්සේ ඇතුළට ගියාට පස්සේ නිකන් HOL එකෙන් ඇතුළට ගියාට පස්සේ පොඩ්ඩක් අපිළිවෙලයි වැඩ ටික බලන් ඉන්නවා. ඒ නම්බරයක් කතා කරන්නේ එන පිළිවෙලට ඉඳ ගන්න පිළිවෙලට තමයි යන්නේ. සමහරක් අස්සෙන් පැනලා යනවා. ඒකින්ද ඒ ටික පොඩ්ඩක් අවුල් පොසිඩි යන විදිය. නමුත් ටක් ගාලා එක පෑනක් කර යන්න අනිවාර්යෙන් පෑනක් කර යන්න. ඒක තියෙන එක පැහැනයි තියෙන්නේ. එතන කට්ටිය පෑන්ට පොර ගන්නවා හරි අමාරුයි වැඩේ. අනිවාර්යයෙන්ම පෑනක් කර යන්න ඕනේ. ඒක ලේසි වාට. පොඩි අස්සනක් ගහලා ඒ ටික පුරවන්න තියෙනවා. කොටක් පිරලා කොලේ පුරවල එන්නේ. ඒත් වගේ අස්සනයි ඩේට් එකයි ඔය ටිකක් දාන්න තියෙනවා. ඒ ටික අනිවාර්යෙන් දාගන්න ඕනේ. දාගෙන මේ ඇතුළට එහා පැත්තේ තියෙනවා කවුන්ටර් එක. සල්ලි ගන්න. ඒක මේ පැය මුලින්ම තියෙන්නේ. අපි අතුලට ආවට පස්සේ දකුණු අත පැත්තේ තමයි ඉඳගෙන මුලින්ම ඉඳගෙන ඉවරලා එතන ෆෝම් එක ෆිල් කරලා එතකොට ඔයාගේ ෆොටෝ එකක් ගන්නවා. පොඩ කොණ්ඩේ පීරගෙන එහෙම ලස්සනට යන්න. ෆොටෝ එක නැත්තම් භූතෙක් වගේ පෙරේතෙක් වගේ කිව්ව ෆොටෝ එක වදින්නේ ලයිසන් එකට පෙරේතෙක් වගේ. හරිද?
එන පොඩ්ඩක් ලස්සන්ට කොන්්ඩේ හදාගෙන කොන්්ඩ පීරගෙන යන්න. එතකොට ඒට පස්සේ එටි කරාට පස්සේ පොඩි කොලයක් දෙනවා මමට කොලේ පෙන්න්න මම කොලේ දාන්නම් මොන වගේද කියලා වෙන්නේ මේ ඊට පස්සේ ඒක කරාට පස්සේ අනි වම් මත පැත්තට යන්නවා වාගේ මුලින් මං ඇතුළට එද්දී යන්නේ ඇතුළට එද්දී ඇතුළට දොරෙන් ඇතුළට එද්දී දකුණු මත පැත්තේ තමයි තියෙන්නේ මුලින් යන්න ඕනේ අපේ පොර ටික පුරන්ති දකුණු පැත්තේ ඊට පස්සේ වම් මත පැත්තමයි තියෙන කැෂියර් ටික. ඊට පස්සේ කැෂියර් ටිකේ ඒවා සල්ලි ගෙවන්න ඕනේ මුලින්ම වන්ඩේ නම් 4500යි වන්ඩේ එක් දින සේවාව 4500යි නෝමල් සේවිස් එක නම් 3525යි. හරිද? චේන්ජ් අරන් යනවාරු 3525යි. ඒ ටික ඒ විදිහට කරගන්න. ඊට පස්සේ නෝමල් සේවාව නම් වාට ඒටි කරගත්ත ඉටවස ටෙම්පරියක් දෙනවා ටෙම්පරියෙන් මාස 9ක් පදින්න පුළුවන් කියන ටෙම්පරියෙන් ඒක නිකන් කොලයක් දෙන්නේ ලොකු ආෆ්සිට් කොලයක් දෙන්නේ ඒක පර්ස් එකේ දාගෙන ගුලි කරගෙන හරි අමාරු ඉතින් දන්නේ නැති ඒගොල්ලන්ට ඒවා කියලා දන්නේ ඒක අස්සම් කරලා ඉවරලා මේ පදින්න කියනවා එතකොට අරක ගෙදෙට්ට තමයි එන්නේ එතකොට ඇඩ්‍රස් චේන්ජ් වෙනවා නම් අන්න ඒකයි ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම ග්‍රාම සේවක සහතිකයක් කරා යන්න නැත්නම් ඒ ඇඩ්‍රස් එක තියෙන ඩෙන්ටිටි කාඩ් එකේ ඇඩ්‍රස් එක තියෙනවා නම් අවුලක් නැහැ ඒ ඇඩ්‍රස් එක වගේ අයිඩි කාඩ් එකෙත් නැත්තම් පරණ ලයිසන් එකෙත් නැත්නම් මොකේවත් නැත්තම් අනිවාර්යයෙන්ම ග්‍රාම සේවක සහතිකය කරා යන්න ඕනේ ඇඩ්‍රස් එක චේන්ජ් කරගන්න. ඊට පස්සේ ඉතින් ඉවරයි ප්‍රොසීඩියර් එක. ඔයාට නෝමල් සර්විස් එක නම් ඊට පස්සේ ගෙදර යන්න තියෙන ඊට පස්සේ වැඩක් කරගන්න පුළුවන්. උදේම දාගන්න නම් ඔයාට ලේසි. අපොයින්ට්මන්ට් එක සාමාන්‍යයෙන් උදේම දාගන්න. එතකොට ටක් ගාලා වැඩ ටික කරගන්න පුළුවන්. දඩ බඩ ගාලා කරනවා මට සෙට් වුණේ 8යි ගානකට 8යි ගාන වුණා. ටක් ගාලා ටික වැඩ ටික වුණා. අර ඇතුළට ගියාට පස්සේ තමයි මේ පොඩ්ඩක් ඩිලේ වුණ එක හිතා ගන්න බැරුණා මොකද්ද කරන්න ඕනේ කියලා. ඊට එතනම වැඩ ටිකක් කරගත්තා. කරගෙන මේ ආවා. එතකොට එක් දින සේවාව කරනවා නම් ඊට පස්සේ ඒ ඔයකොල්ලෝ ඉඳන් ඉන්න ඕනේ. අපි අර මුලින්ම කවුන්ටර් එක ගාව ෆොටෝ ගැහුවේ. එතන එහා පැත්තේ තියෙනවා පොඩි ඉඳගෙන ඉන්න තැන. එන්නේ එතන තමයි ලයිසන් එක ඉන්නේ. එතනින් ලයිසන් එක කලෙක්ට් කරගෙන ඔයගලන්ට යන්න පුළුවන්. ඕක තමයි කියන්න උනේ මොකද මට කරගන්න බැරුණ අර මේ අපොයින්ට්මන්ට් එක දැම්මට අරක මම බුක් කරේ නැහැ මේ DTM එක මට බුක් කරගන්න බැරුණා. ඊට පස්සේ මට පොඩි ප්‍රශ්නයක් වුණා. ඊට පස්සේ එලියට ගිහිල්ලා ෆෝන් එක රීලෝඩ් දාගෙන මාර කරදරයක් වුණා. මම ඇතුලේ රීලෝඩුත් නෑ දාගන්න. ඒ හින්දා ඒ ටික වා කලින් කරගෙන ගියා නම් මං හිතනවා ඔයාලන්ට ලේසි වෙයි කියලා. අනිවාර්යෙන්ම ඇඩ්‍රස් චේන්ජ් වෙනවා නම් ග්‍රාම සේවක සහතිකයත් අරගෙන යන්න. එච්චර තමයි කියන්න තියෙන්නේ. එහෙනම් මගේ වීඩියෝ එක බැලුවා නම් වීඩියෝ එකෙන් ඔයා දෙයක් ගත්තා නම් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන්ම subscribe කරන්න, like කරන්න, share කරන්න.